ළමයි අද අපි කතා කරන්න යන්නේ 7 වසරේ මතුගම අධ්‍යාපන කලාපයෙන් දීපු දෙවන වාරය සඳහා දීපු 2023 පේපරේ උත්තර තමයි සාකච්ඡා කරන්න යන්නේ. යම් මුලින්ම ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා රූපේ දී ඇති කෝණයේ බාහු නම් කරන්න. කෝණයක බාහු පළවෙනි ප්‍රශ්නේ ඉදිරියේ කෝණයක්. මෙයා B මෙයා A මෙයා C. එහෙනම් බාහු කියන අතු නෙමෙයි මේව තමයි බාහු වෙති. AB කියන එකයි BC කියන එකයි. මේ මොකද්ද මේ? මෙතන තමයි ශීර්ෂය. එතකොට අපිට බාහුව විදිහට ගන්න වෙන්නේ AB ව ගන්න පුළුවන්. ඊට පස්සේ BC ව ගන්න පුළුවන්. අවුලක් නැහැ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න කියනවා 7125 සංඛ්‍යා ඉලක්කම් දර්ශක. ඉලක්කම් දර්ශක කියන මොකක්ද? ඉලක්කම් දර්ශක. ඉලක්කම් දර්ශක කියන්නේ ඉලක්කම් ටික එකතු කරන්න. 7125 එහෙනම් 7 එකතු කිරීම 1 එකතු කිරීම 2 එකතු කිරීම 5. 7යි 1යි 8යි. 8ට 2ක් කීයද? 10යි. 10යි 5යි 15. එහෙනම් 15 කියලා ආවට ඉලක්කම් දර්ශකය කියලා කියන්නේ තනි ඉලක්කමක් ගන්නවනේ. මේ 15 තියෙනව නේද 1 ධන 5. උත්තරේ කීයද? 6යි. එහෙනම් 7125 ඉලක්කම් දර්ශකය කීයද? 6යි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්න කියනවා විසඳන්න. විසඳන්න කියලා කියනවා බලමු. 5x මේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්න තියෙනවා 5x ඍණ 1 සමානයි 19යි. හරි. මේකේ අපි x ඉඳන් තර්ක කරා. x ට ළඟින් ඉන්නේ 5. x ගුණ කිරීම 5 නෙමෙයි තියෙන්නේ. මේ x ගුණ කිරීම 5 කියන අකයට එන අගයෙන් එකක් අඩු කරලා ඍණ 1 සමානයි 19යි. ඒතර සමාන ලකුණට කලින් x කියන අගේ x කියන එකාව මේ පැත්තේ තනි කරගත්තොත් තමයි අපිට x වල අගය ගන්න පුළුවන්. අතන මේ විසඳන්න කියලා කියන්නේ මොකද්ද? x වල අගය ගන්න කියන එකට. එතකොට මේ x තනි කරගත්තොත් හරි. x ට දුරින් ඉන්නේ කවුද? 5ද ඍණ 1ද? ඍණ 1. එහෙනම් ඍණ 1 තමයි මුලින්ම එහා පැත්තට එවන්නේ. එහෙනම් මේ පැත්තෙන් එනවා 5x සමානයි. ඇත්තට මෙහෙම කියන්න. දැන් ඔයගොල්ලෝ පොඩිනේ. මෙන්න මෙහෙමයි ඇත්තටම වෙන්නේ. 5x ඍණ 1 ධන 19නේ. මේ ඍණ 1 නැති කරගන්න ධන 1ක් දෙපැත්තටම දානවා. මේ ඍණ 1ට ධන 1 කැපිලා ගිහිල්ලා 5x සමානයි 19 ධන 1 කියලා නේද ආවේ. අන්න ඕක නිසා තමයි ගුරුවරු ගොඩක් වෙලාවට මේ ඍණ 1 මේ පැත්තට ආව කියලා කියන්නේ. හැබැයි ඇත්තටම ආවද? ආව නෙවෙයි. ඇත්තටම වෙන්නේ ඍණ 1 නැති කරගන්න දෙපැත්තටම ධන 1ක් ප්‍රත්‍යක්ෂ. හැබැයි අපි කියනවා ඉතින් ඍණ 1 මේ පැත්තට ආවයි කියලා. හරි. එහෙනම් 5x සමානයි 20යි. එහෙනම් x වනේ හොයාගන්න ඕනේ. 5න් ගුණ කළා. එහෙනම් මොකද කරන්නේ? දෙපැත්තම 5න් බෙදනවා. 5ට 5 කපලා ගියා. x සමානයි 4යි කියලා උත්තර එනවා. හරිද? හරි. ඊළඟට 128 සංඛ්‍යාව දෙකේ පාද දෙක දර්ශක කරලා ලියන්න. අපේ ප්‍රශ්න. 128 මොකද්ද කරන්න ඕනේ? දෙකෙන් බෙදාගෙන යන්න. මම බෙදනවා දෙකෙන්. එකට නෑ 12ට දෙකේව 6යි. ඉතිරි නෑ 8ට 4යි. ආයෙ දෙකෙන් බෙදමු. 6ට දෙකේව 3යි 2යි. ආයෙ දෙකෙන් බෙදනවා 1යි 3ට දෙකේව 1යි එකක් ඉතුරුයි 12ට 6යි. ආයෙ දෙකෙන් බෙදනවා 8යි. ආයෙ දෙකෙන් බෙදනවා 3යි 4යි. ආයෙ දෙකෙන් බෙදනවා 2යි. ආයෙ දෙකෙන් බෙදනවා 1යි. එහෙනම් 128 කියන එක අපිට ලියන්න පුළුවන්. දෙකේව කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම කිරීම දෙක ගුණ කිරීම දෙක හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අපි ලියන්න පුළුවන් දෙකේ 7 වෙනි බලය කියලා. ගැටලුවක් තියනවාද? හරි. ඊළඟ කියනවා මේ දියද ත්‍රිකෝණය හැඳින්විය හැකි නම් දෙකක්. මොකද්ද මේක? ඔයා දැක ගමන් පෙන්නනවා ඔයාලට මේක මහා කෝණයක් කියලා. මහා කෝණයක් තියෙන ත්‍රිකෝණ වලට අපි කියුවේ මොකද්ද? මහා කෝණී ත්‍රිකෝණ. එහෙනම් එක නමක් තමයි මහා කෝණී ත්‍රිකෝණ. ඊට පස්සේ ඔයාලට පේන්න ඕනේ මේක තියෙනවා මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි.
පාද දෙකක් සමානයි නම් සමද්වි සමාන ද්වි කියන්නේ දෙකයි. සමද්වි පාද ත්‍රිකෝණය කියලා අපිට මේක කියන්න පුළුවන්. එහෙනම් ඔයාලට පුළුවන් මේක මහා කෝණීය ත්‍රිකෝණය කියලා කියන්නත් පුළුවන්. කෝණය අනුව වර්ගීකරණය කළා. පාද අනුව වර්ගීකරණය කළා සමද්විපාද ත්‍රිකෝණය කියලා කියන්නත් පුළුවන්. හරි. ඉස්තෙන් පුරවන්න. සමාන්තර සරල රේඛා දෙකක් අතර පරතරය සමාන්තරයි කියන්නේ මොකද්ද? පරතරය වෙනස් වෙනවද? නෑ. පරතරය නියතයි. එහෙම නැත්නම් පරතරය සමානයි. මෙන්න මේ වගේ. මෙහෙම. පරතරය වෙනස් වෙනවද? මෙතන පරතරය 5 cm නම් මෙතන පරතරය 5 cm. එහෙනම් පළවෙනි ස්ථානට දාන්න පුළුවන්. මේ සමාන්තර එකයි. පළවෙනි ස්ථානට දාන්න පුළුවන්. සමාන්තර සරල රේඛා දෙකක් අතර පරතරය නියත වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නියත අවුලක් නැහැ සමාන වේ. මෙම පරතරය සරල රේඛා දෙක අතර ලම්බ දුර ලෙස හඳුන්වනවා. ලම්බක දුර. ඇයි ලම්බක දුර කියන්නේ? මේක අතර කෙටිම දුර අංශක 90කින් දුර නිසා තමයි ලම්බ දුර කියලා කියන්නේ. ලම්බ දුර ලෙස හඳුන්වනවා. අවුලක් නැහැ. ඊළඟට පෙන්නනවා මේ ඝනක රාමුවක් දක්වලා තියෙනවා. ඝනක රාමුවේ දශම සංඛ්‍යා පළමු දශම ස්ථානයේ තමයි තියෙන්නේ. මේක නිරූපණය කරොත් දශම ආකාරයෙන් 0.2. හරිද? මේක අපිට භාගයක් විතර ලියන්න පුළුවන්. 2 බෙදීම 10යි. එහෙමත් නැත්නම් මේක උඩයි යටයි දෙකම දෙකෙන් බෙදුවොත් මේ උඩත් දෙකෙන් බෙදෙනවා යටත් දෙකෙන් බෙදෙනවා. භාගයක් සරලතම ආකාරයෙන් දක්වන්න එපා. සරලතම ආකාරයෙන් දැක්කොත් 2ට 2 1යි 10ට 2 ඒවා 5යි. එහෙනම් 5න් 1. දශමය ආකාරයෙන් 0.2. ඊට පස්සේ භාගයක් ලෙස දැක්වුවොත් 10න් 2 එහෙම නැත්නම් 5න් 1 සරලම කරොත් 5න් 1. 8 වෙනි ප්‍රශ්නේ මේ 7. 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ ධන 3.5යි එකතු කිරීම ඍණ 1.4යි එකතු කිරීම ඍණ 3.5යි. හරිද? හරිම ලේසි කෙලිම උත්තරේ තියෙනවා. මම මෙන්න මේක චුට්ටක් තේරුම් ගන්න ඕන නිසා මෙතනින් දෙයක් ලියනවා. මම ඔයාලට කිව්වොත් ධන 2යි ඍණ 2යි දැම්මොත් මොකද වෙන්නේ? ධන 2යි ඍණ 2යි අපිට කපලා දාන්න පුළුවන්. අගය නැහැ බිඳුවක් වෙනවනේ. ඒ වගේ මෙතන ධන 3.5යි ඍණ 3.5යි. මොකද වෙන්නේ? මේක ඉතුරුනේ කවුද? ඉතුරුනේ ඍණ 1.4. එහෙනම් උත්තරේ කීයද? ඍණ 1.4 කියලා අපිට ගන්න පුළුවන්. පහත ප්‍රකාශනය වචනයෙන් විස්තර කරන්න. 20 ධන p බෙදීම 3. හැබැයි p නම් තමයි සාමාන්‍ය. කියන්නේ අපි බීජීය පදයක් දෙනවා නම් අපිට බීජීය පදේ නම් තමයි විස්තර කරන්න ගන්න. වචනයෙන් කියද්දි සාමාන්‍ය අපි ගන්නෙ. එහෙනම් මේකට අනුව p නම් තර්ක කරොත් p මොකද්ද මුලින්ම කරලා තියෙන්නේ? p 3ෙන් බෙදලා. එහෙනම් අපි ඒක ලියමු. මම ලියන්නම් මෙතනින්. නම් වෙන එක p 3ෙන් බෙදනවා. 3ෙන් බෙදා 20ක් එකතු කරන්න. නැත්නම් බෙදා එයට 20ක් එකතු කරන්න. හරිද? එකතු කිරීම තමයි මොකද්ද? p කියන එක 3ෙන් බෙදලා p කියන එක 3ෙන් බෙදලා ඒකට 20ක් එකතු කරන්න තියෙන්නේ. හරි. ඊළඟ මොකද්ද කියන්නේ? 10 වෙනි ප්‍රශ්නේ. සංඛ්‍යා දෙකක් තියෙනවා. පිළිවෙලෙන් 9න් බෙදෙන්නෙත් ඕන 6න් බෙදෙන්නත් ඕන. 340 ඉස්තන මේක 9න් බෙදෙන්න ඕන. ඊළඟ එක 410 ඉස්තනක් මෙයා බෙදෙන්න ඕන 6යි. හරි. 9න් බෙදෙන්න. හරි. 9න් බෙදෙන්න නම් සංඛ්‍යාවක මොකද්ද වෙන්න ඕන? ඉලක්කම් දර්ශකය 9 වෙන්න ඕන. ඉලක්කම් දර්ශකය කියන්නේ ඉලක්කම් ටික එකතු කරා. මෙතන කීයද වෙන්න ඕන? 3යි 4යි එකතු කරාම කීයද? 7යිනේ. මේ දෙක එකතු කරාම 7යි. එහෙනම් 9ක් කරගන්න බෑ නේද? මෙතන කීයද දාන්න? 2. බලන්න එකතු කරලා බලන්න කීයද එන්නේ? 9 කියලා එනවනේ. ඉලක්කම් දර්ශකය 9 වෙනවා නම් මොකද්ද වෙන්නේ? ඒ සංඛ්‍යාව ඉතිරි නැතුව 9 බෙදෙනවා. එහෙනම් මෙතන කීයද එන්නේ? 2. හරි. 6න් බෙදෙද්දී පරීක්ෂා කරේ කොහොමද? 6න් බෙදෙද්දී පරීක්ෂා කරන්නේ මොකක් හරි සංඛ්‍යාවක් 3ෙනුත් බෙදිලා ඒ සංඛ්‍යාව 2කිනුත් බෙදෙනවා නම් මොකද වෙන්නේ? සම්පූර්ණ සංඛ්‍යාවම 6න් බෙදෙනවා. එහෙනම් මේකට අනුව
සංඛ්‍යාවක් 3ෙන් බෙදෙනවද කියලා චෙක් කරන්නේ කොහොමද? ඉලක්කම් දර්ශකය මොකද වෙන්න ඕනේ? 3 6 9 වෙන්න ඕනේ. ඉලක්කම් දර්ශකයේ 3 6 9 වෙනවා නම් ඒ සම්පූර්ණ සංඛ්‍යාවම ඉතිරි නැතුව 3ෙන් බෙදෙනවා. දැන් මේක ඉලක්කම් දර්ශකයේ බලමු. 4යි 1යි කීයද? 5යි. එහෙනම් මේ 5 කියන එක 9 කරගන්න ඕනේ. මොකද කරන්න ඕනේ? අපිට ඕන නම් 4ක් එකතු කරත් වැඩේ හරි. එතකොට 9 කියන්නේ 3 6 9නේ. 5 කියන එක මුලින්ම 6 කරගන්න. මුලින්ම ගමු 6. එහෙනම් එකක් දාපු ගමන් 6 වෙනව නේද? ඉලක්කම් දර්ශකය 6 වෙනවා. එතකොට අපිට 6 හදාගන්න පුළුවන්. 9 හදන්න නම් 4ක් දාපු ගමන් 9 හැදෙනවා. ඊට පස්සේ 12 හදමු 12. ඇයි මම 12 කියන්නේ ඒකට? 5ට කීයක් ඕනද? 7ක් නේ. 5ට 7ක් හදුවම කීයද එන්නේ ඉලක්කම් දර්ශකය? 5යි 7යි 12යි. 12 කියන්නේ 1 ධන 2 ආයි එන්නේ 3යි. 7 ආයි 9ක් එකතු කරා කියලා තේරුමක් නැහැ. 14 නේ යන්නේ. නේ ඉලක්කම් දර්ශකයේ එක්ක 6 එක්ක 9 එක්ක 3. ඉලක්කම් දර්ශකයේ 3 6 9 වෙනවා නම් ඒ සම්පූර්ණ සංඛ්‍යාව ඉතිරි නැතුව 3ෙන් බෙදෙනවා. එහෙනම් 6ෙන් බෙදිද්දී පරීක්ෂා කරන්නේ කොහොමද? සංඛ්‍යාවක් 3ෙන් බෙදෙන්නත් ඕනේ 2කින් බෙදෙන්නත් ඕනේ. එහෙනම් 2කින් බෙදෙන්නේ කියලා චෙක් කරන්නේ කොහොමද? 2කින් බෙදනවා කියලා චෙක් කරන්නේ අග ඉලක්කම මොකද වෙන්න ඕනේ? 0.2 4 6 8 වෙන්න ඕනේ. එක ස්ථානයේ තියෙන්නේ. ඔය එක ස්ථානයේ තියෙන ඉලක්කම 0.2 4 6 8 වෙනවා නම් ඒ සම්පූර්ණ සංඛ්‍යාවම ඉතිරි නැතුව දෙකනොත් බෙදෙනවා. බලමු. මේ එක දාලා හරියනවද? මේ එක දාලා හරියන්නේ 4 දාන්න. හරිනේ දෙකෙන් බෙදෙනවා. 7 දාලා හරියන්නේත් නැහැ. දැන් බලමු අපි මේක හරිද කියලා. මෙතනට 4 දැම්මොත් 4යි 1යි ඉලක්කම් දර්ශකය බලමු. 4යි 1යි 5යි 5යි 4යි 9යි. නේ ඉලක්කම් දර්ශකය 9 වෙනවා කියන්නේ 3ෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙන්නත් එපේ. 4 කියන්නේ දෙකෙනුත් බෙදෙනවා. එහෙනම් මොකක් හරි සංඛ්‍යාවක් 3ෙනුත් බෙදෙනවා නම් දෙකෙනුත් බෙදෙනවා නම් ඒ සම්පූර්ණ සංඛ්‍යාව 6ෙන් බෙදෙනවා. එහෙනම් මෙතන කීය දෙන්නේ 4. හරි. ඊළඟට පරිමිතිය වීජීය ප්‍රකාශනයකින් ලියන්න සුළු කරන්න. වීජීය ප්‍රකාශන. පරිමිතිය කියන්නේ මොකක්ද ඔක්කොම කරේ? පරිමිතිය කියන්නේ වටේ දිග ඈ. පරිමිතිය කියන්නේ වටේ දිග නම් වටේ දිග එකතු කරගන්න තියෙන්නේ. බලමු. හරි. දැන් මේ ත්‍රිකෝණේ වටේ දිග p කියලා පාදයක් තියෙනවා. ත්‍රිකෝණෙත් අනේ. මෙයා p මෙයා p ධන 1 මෙයා 2x ධන 3. පරිමිතිය ගන්න කොහොමද? වටේ දිග එකතු කරලා. එහෙනම් මේක දිග එකතු කරමු. ඊට එකතු කරනවා p ධන 1. හරිද? ආයි එකට එකතු කරනවා 2x ධන 3. වරහන් ඉස්සරහ මොකුත් නැහැ ධනනේ තියෙන ධන තියෙදි ලකුණු වෙනස් වෙනවද නැහැ. එහෙනම් p ධන 1 ධන 2x ධන 3. ඔයාලට මෙතන එකම ජාතිය සංඛ්‍යාව පේන්න ඕනේ. එකම ජාතිය සම ජාතිය සංඛ්‍යාව. මේ බලමු. මේ p. මෙතනත් p. p පදයක්. මේ ඉලක්කමක්. මෙතනත් ඉලක්කමක්. x එකට සම ජාතිය පදයක් තියෙනවද? තව x පදයක් තියෙනවද නැහැ. එහෙනම් අපිට සම ජාතියව සුළු කරන්න පුළුවන්. p එකතු කරාම කීයද? p ඒව 2යි 2යි p. මෙතන 2යි x 1යි 3යි කීයද? 4. එහෙනම් මොකක්ද උත්තරේ? 2යි p ධන 2යි x ධන 4. ඔයාලට ඕන නම් මේක තව සුළු කරනවා නම් මේක මෙතනින් ඇති ඈ. තව ඕන නම් දෙකෙන් සාධකයක් අරගෙන තව එකක් හදන්න පුළුවන්. මම ඒක ලියන්න. මේ මෙයාව දෙක ගුණ කිරීම p කියලා ලියන්න පුළුවන්. මේක දෙක ගුණ කිරීම x කියලා ලියන්න පුළුවන්. මේක දෙක ගුණ කිරීම 2 කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ. මේ වැඩිපුර දුරට ඈ මෙතනින් ගාන ඉවරයි. වට තව ඕන නම් අර සුළු කිරීම තව කරන්න කැමති කට්ටියට මෙන්න මේව හදන්නත් පුළුවන්. 2යි p 2යි x ධන 4නේ. මේක ලියන්න පුළුවන් 2 ගුණ කිරීම p. මෙයාව ලියන්න පුළුවන් 2 ගුණ කිරීම x. 4 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2. මෙයා ගාවත් 2 ඉන්නවා. මෙයා ගාවත් 2 ඉන්නවා. මෙයා ගාවත් 2 ඉන්නවා. එහෙනම් 2 එළියට ගත්තම කවුද එන්නේ? දෙවරක් p නේ 2යි p වෙන්නේ නේ. p ව තමයි ඉතුරු වෙන්නේ. 2 එළියට ගත්තම කවුද ඉතුරු වෙන්නේ? x. ආයෙ මෙතනින් 2 ගත්තම කවුද ඉතුරු වෙන්නේ? ධන 2. ලොකුවර තේරෙන්නේ නැති උනායි කියලා ගණන් ගන්න එපා.
මෙතනින් ගන්න හැදුවම ඇති. අපි තව ටිකක් වැඩිපුර සුළු කරා ඈ. තාම ඔයගොල්ලෝ 7 වසරේ. හරි. 11 වෙනි ප්‍රශ්නේ. සවිධි බහුවස්ත්‍ර. සවිධි බහුවස්ත්‍ර කියන්නේ මොකද්ද? සවිධි කියන්නේ පාද සමාන වෙන්නත් ඕනේ, කෝණ සමාන වෙන්නත් ඕනේ. පාදයි කෝණයි දෙකම සමාන වෙන්න ඕනේ. දැන් මේකේ පාදයි කෝණයි දෙකම සමාන වෙන්නේ කවුද? එක ගන්න බෑ. පාද සමාන වුණා කියලා කෝණ සමාන නැහැ. දෙක ගන්න පුළුවන්. සමචතුරස්‍රයන් පාද සමානයි කෝණ සමානයි. C ගන්න බෑ. ඍජු කෝණාශ්‍රය. කෝණ සමාන වුණා කියලා පාද සමාන, සම්මුඛ පාද සමාන වුණා කියලා පාද හතරම සමාන නැහැනේ. ඔක්කොම පාද සමාන වෙනවා. ඒකට මේක C ගන්නත් බෑ. D ගන්න පුළුවන්. පාද සමානයි කෝණ සමානයි. ඒක නිසා උත්තරේ ගන්න වෙන්නේ B සහ D. එහෙනම් 12 වෙනි ප්‍රශ්නෙට වෙන්නේ B සහ D. හරි. 13 බිස්කට් පැකට් වක බර 400කි. එවැනි පැකට් 12ක බර කිලෝග්‍රෑම් වලින් දක්වන්න. එකක් 400යි. මේ අපි හදන්නේ 13 වෙනි එක. එකක් 400යි. ඒ වගේම 12ක් ඈ. එහෙනම් 12න් ගුණ කරන්න එපා. අග බිංදු දෙක මුලින් දැම්මා. 12 4 48යි. හැබැයි අපි අහන්නේ කිලෝග්‍රෑම් වලින්. දැන් මේ කිලෝග්‍රෑම් කරන්නේ කොහොමද? පළවෙනි එක 1 කිලෝග්‍රෑම් කියන්නේ 1000 ග්‍රෑම්නේ. එහෙනම් මේකේ 999ක් වෙනකම්ම ග්‍රෑම් ගොඩේ ඉන්න පුළුවන්. 1000ක් වෙච්ච ගමන්ම කිලෝග්‍රෑම් වලට යනවා. එහෙනම් 999 කියන ස්ථානය කීයද? 3යි. හරිද? එහෙම නැත්නම් 1000 බිංදු කීයද? 3යි. එහෙනම් මේක ඉලක්කම් 3ක් ග්‍රෑම්ගේ ඉතුරු ටික කිලෝග්‍රෑම්ගේ. එහෙනම් මේක දෙන්නේ 4යි කිලෝග්‍රෑම් 800යි ග්‍රෑම්. මේක තමයි උත්තරේ. හරි. දැන් ප්‍රශ්නයක්. කේන්ද්‍රය හා විස්කම්භය. කේන්ද්‍රය කවුද ඉතින්? කේන්ද්‍රය කියන්නේ මැදින්නේ ගහනේ ඕක. විස්කම්භය කියන්නේ මොකද්ද? කේන්ද්‍රය හරහා අර දිගටම අදින්නේ. විස්කම් පරිධිය මත ලක්ෂ දෙකක් එහා කරන්න කවුද මේක ඉන්නේ? A සහ B. AB කියන රේඛාව තමයි විස්කම්භය. OC කියන්නේ කවුද? OC කියන්නේ බලන්න රූපේ OC. මම රූපේ ඇඳලා පෙන්නන්න. අර යන්නේ. නේද? මෙයා O, මෙයා A, මෙයා B. කේන්ද්‍රය ඉතින් අවුලක් නැහැ. මේ AB තමයි විස්කම්භය. මේ OC කියන්නේ කවුද? අරයක්. OB කියන්නේ අරයක්. OA කියන්නේ අරයක්. විස්කම්භය කියන්නේ ඒතර අරය වගේ දෙගුණයක් කියලා අපිට ගන්නත් පුළුවන්. මේ කියන්නේ විස්කම්භය AB, කේන්ද්‍රය O. හරි. සුළු කරන්න ඊළඟට හදන්නේ මේ 15 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ අපිට කියනවා මේ ලියමු 15 3.75 ගුණ කිරීම 100. ඊට පස්සේ අපිට කියනවා 32.41 බෙදීම 1000. මෙහෙම ඔළුවේ තියාගන්න. සංඛ්‍යාවක් ගුණ කරනකොට සංඛ්‍යාවේ අගය මොකද වෙන්න ඕන? සාමාන්‍යයෙන් ලොකු වෙනවා. පූර්ණ සංඛ්‍යාවක්. මේ 10 ගුණාකාර 10 බලයන් 100න් වගේ ලොකු සංඛ්‍යාවකින් සංඛ්‍යාවක් ගුණ කරොත් මේක ලොකු වෙනවා. මේ දශම අමතක කරන 3නේ. එහෙනම් 3 100න් ගුණ කරොත් 300ක් වගේ වෙන්නේ. හරි. එහෙනම් මේක ගුණ කරද්දී දශම තිත කී පාරක් පයින්න ඕනද කියලා අපි තීරණය කරන්නේ බිංදු ගානේ. බිංදු දෙකයි. එහෙනම් දශම තිත දෙපාරක් පයින්න ඕන. හැබැයි මොන පැත්තටද? ඉස්සරහටද පස්සට? ඉස්සරහට පැන්නොත් මොකද වෙන්නේ? 0.3ක් වෙනවනේ. ඊට පස්සට පැන්නොත් එකපාරක් පැන්නොත් 37. 3 37 වෙලා ලොකු වෙලා. එහෙනම් මොන පැත්තටද පයින්න ඕන? පිටිපස්සට. 1යි 2යි. එහෙනම් කොතනද ඉන්නේ? මෙතන. එහෙනම් එන්නේ 375. උත්තර. ඊට පස්සේ එන්නේ මොකද්ද? බෙදන්න. ලොකු සංඛ්‍යාවකින් බෙදද්දි මොකද වෙන්න ඕනේ? සංඛ්‍යාවේ අගය පොඩි වෙනවා. දැන් බලන්න මේක පොඩි වෙන්නේ මොකද්ද? පිටිපස්සට පැන්නොත් ලොකු වෙනවා කියලා දැන් තේරෙනවනේ මේ 32 එකපාරක් පැන්නොත් 324 වෙනවා. එහෙනම් කොහෙටද පයින්න ඕනේ? ඉස්සරහට. කී පාරක් පයින්න ඕනද? 3 පාරක්. 1යි 2යි 3යි. එහෙනම් මෙතන තමයි දශම සිද්ධිය තියෙන්නේ. දැන් මෙතන මොකුත් නැහැනේ. මොකද්ද කරගන්නේ? බිංදුවක් දාගන්න. එහෙනම් එන්නේ දශම බිංදුවයි 3යි 2යි 4යි. හැබැයි අපි ඉස්සරහට මෙහෙම තියනවද නැහැ. මේක ඉස්සරහට බිංදුවක් දාගන්නවා.
තමයි උත්තර. ඊළඟ මාපෝසා හොයන්න තියෙන්නේ 16 දැන් හදමු. 30 මායික ප්‍රථම සංඛ්‍යාවල ගුණිතය ඇසුරෙන් හදන්නම්. ක්‍රම කීපයක් තියෙනවා. ඔයගලන්ට මේක මාපෝසා බැර නම් කූපෝගු බැර නම් ඔය සරල සමීකරණ විසඳන්න බැර නම් YouTube එකට යන්න වීඩියෝස් තියෙනවා. ස්පීඩ් රිවිෂන් කියලා ඔන්ලයින් නෑ O level ස්පීඩ් රිවිෂන් කියලා. අන්න ඒකේ තියෙනවා සරල සමීකරණ විසඳන්නේ කොහොමද? කූපෝගු හොයන්න කොහොමද? ආකාර තුනම ඊට පස්සේ මාපෝසා හොයන්න පුළුවන් ආකාර තුනක්. ඒ ඔක්කොම ටික එකේ තියෙනවා ඈ. ඔයගොල්ලෝ ගිහලා බලන්න. දෙකෙන් බෙදෙනවා. දෙන්නේ 15යි. දෙකෙන් බෙදෙනවා 10යි නෑ. තුනෙන් බෙදුවම 5යි. පහෙන් බෙදුවම 1යි. කොහොමද ඉඳන් ඉන්නේ? 50. දෙකෙන් බෙදුවම 25යි. ආයි තුනෙන් බෙදෙන්නෙත් නෑ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාවේ 5. පහෙන් බෙදුවම 5යි. ආයි පහෙන් බෙදුවම 1යි. ඊළඟට ආයි ඉන්නවා 70. දෙකෙන් බෙදෙනවා 35යි. පහෙන් බෙදෙනවා 7යි. ආයි 7ෙන් බෙදෙනවා 1යි. එහෙනම් ලියන්න පුළුවන් 30යි 50යි 70යි ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතය ඇසුරෙන් ලියුවොත් 30 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. 50 ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. sorry 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. 70 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 7. දැන් ආ බලන්න මහා පොහු සාධකයනේ මහා පොදු සාධකයනේ. එහෙනම් මේකේ සාධක වලින් පොදු ඒවා ටික රවුම් කරගමු අපි. මේක පොදු. නේ? මේක පොදු. එහෙනම් අපිට මහා පොහු සාධක හොයන්න පුළුවන්. මේ වල ගුණිතේ 2 ගුණ කිරීම 5. එහෙනම් උත්තරේ කීයද? 10. එහෙනම් මේ සංඛ්‍යාවල මහා පොහු සාධක කීයද? 10යි. මේක ක්‍රමයක් ඈ. හරි. 18 වන සියවසේ ආරම්භක දිනය හා අවසාන දිනය. මම හදන්නේ 17 වෙනි ගාන. 17 අපි බලන්නේ 18 වන සියවස. හරි. සියවස හොයන්නේ කොහොමද? 100ෙන් බෙදනවා. අපි හිතමු මම උදාහරණයක් ගමු මේක. 1705. 100ෙන් බෙදන්න. දශම මේ බිංදු දෙකයිනේ දෙපාරක් පයි. කිය දෙන්නේ 17.05. හරිනේ. සියවස නම් 100ෙන්. දශකය නම් 10ෙන්. සහස්ත්‍රකය නම් 10ෙන්. ඔච්චරයි. බෙදෙනවා. දැන් මට කියන්න මේක 17 පාස් කරලාද? 17.05ක් හරි පාස් කරලා එහෙනම් මෙයාමයි තියෙන්නේ 18ට. එහෙනම් කියන සියවස 18. එහෙනම් බලන්න මේක තරක කරලා අපිට ආරම්භක දිනේ අහන්නේ. ආරම්භක දිනය ගන්න පුළුවන්. කවදද? 1701 ජනවාරි 1 වෙනිදා. බලන්න බෙදලා බලන්න. නේ? ඒතකොට මේකේ ඉන්නේ දෙපාරක් පැන්නම 17.01යි. ඒතකොට 18 වෙනි සියවස. අවසානයකට අපිට ගන්න වෙන්නේ 18.0 sorry 18.0 නේ. අර බෙදුවට පස්සේ නේ කියන්නේ 1800 දෙසැම්බර් මාසේ 31. ආරම්භක දිනය 1701 ජනවාරි 1 වෙනිදා. අවසානය එන්නේ 1900 12 මාසේ 31. අවුලක් නෑ. හරි. 18 වෙනි ගාන. හරි. 18 වෙනි ගාන කියන්නේ මොකක්ද? y සමාන mx ධන කියලා mx ධන c කියලා පාට සූත්‍රයක් දීලා ඒ සූත්‍රයට අගයන් ආදේශ කරන්න තියෙන්නේ. මේ මොකක්ද? සරල රේඛීය ප්‍රස්ථාරයක සාධාරණ සමීකරණය වෙනවා. මේ අපි හදන්නේ 18 y සමානයි mx ධන c. m වලට දාන්න කියලා තියෙන 3. උඩින් දාමුකෝ අපි. m කියන්නේ 3. x කියන්නේ 2. c කියන්නේ 5. හරිද? වරහන් ඇතුලේ ආදේශ කරන්න. එහෙනම් m තියෙන තැනට 3 දැම්මා.
x තියෙන තැනට 2 දැම්මා c තියෙන තැනට 5 දැම්මා y වල උත්තරේ එනවා හරිද වරහනේ තියෙන ගුණිතයක් නේ කියන්නේ මේ දෙන්න ගුණ කරන්න ඕන 3 අරක් 2 6යි ධන මේක ඉස්සරහ කවුරුත් ගුණ කරන්නේ නැහැ නේ 5 එහෙනම් කී දෙන්නේ y සමාන 11යි කියලා අපේ උත්තරේ හරිද ඊළඟ ධනකාභය හැටියට පෙට්‍රියක් තියනවලු දිග 2.5 සෙන්ටිමීටර අපිට උපය ඇඳක මොකද මම කියලා දෙන්නම්කෝ මේ වගේ හරි ලේසි ඈ මෙන්න මෙහෙමයි කරන්නේ මේ නිමානයෙන් 19 10ක් තියෙනවා මේ පැත්තට 4 සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර මේ පැත්තට 10 සෙන්ටිමීටර 8 සෙන්ටිමීටර දැන් අපිට කියන්නේ මේක සෙට් වෙන්න ඕනේ සෙන්ටිමීටර් දෙකේ කොට සෙන්ටිමීටර් දෙකේ කොට කොහමද හදන්නේ දැන් බලන්න මේ පැත්තට සෙන්ටිමීටර් දෙකේ කොට කීයක් දාන්න පුළුවන් මෙතන ඉඳන් මෙතනට 2 සෙන්ටිමීටර් මෙතන ඉඳන් මෙතනට 2 සෙන්ටිමීටර් එහෙනම් මේ පැත්තට සෙන්ටිමීටර් දෙකේ කොට දෙකක් දාන්න පුළුවන් මේ පැත්තට කොට කීයක් දාන්න පුළුවන්ද මේ පැත්තට කොට සෙන්ටිමීටර් දෙකේවා 5ක් දාන්න පුළුවන් මේ පැත්තට සෝරි උසට නේ මෙතන 8යි කියලා තියෙන්නේ 8 සෙන්ටිමීටර් මේ පැත්තට 4ක් දාන්න පුළුවන් උස අද්දරට 2යි මේ පැත්තට 5යි මේ පැත්තට 4යි එහෙනම් යට තට්ටුව දිහා බලන්න යට තට්ටුව මේ මැද්දෙන් ගහන තට්ටුව මේ පැත්තට 5 ගානේ මේ පැත්තට 4ක් 5 වරක් 4 කීයද 20යි ඒ වගේ තට්ටු කීයක් තියෙනවද 2යි ආයෙ කියනවා මේ පැත්තට 5 ගානේ මේ පැත්තට 4යි 5 වරක් 4 කීයද 20යි ඒ වගේ තට්ටු කීයක් තියෙනවද තට්ටු 2යි නැත්තම් ඔයාලට මෙහෙම අමතක කරන්න මේ 20 දෙයක් කියත 40යි උත්තර නැත්තම් මෙහෙම හිතන්න අපිට පරිමාව හොයන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ ඒ වගේ මේකේ පෙට්ටි ප්‍රමාණය හොයන්න දිග අතර කීයද පළල අතර කීයද උස අතර කීයද එහෙනම් දිග අතට 5යි පළල අතට 4යි උස අතට 2යි 5 4 20යි 20 2 එහෙනම් පෙට්ටි කීයක් දාන්න පුළුවන්ද 40ක් දාන්න පුළුවන් හරි ඊළඟ එක අයියෝ සමිති කක්ෂ කීයක් තියෙනවද මේ මොකද්ද සමාන්තර රාශිය නෙවෙයි මේ මොකද්ද රොම්බසය සමාන්තර රාශියට සම්මිති කක්ෂ නැහැ රොම්බසයට සම්මිති කක්ෂ දෙකක් තියෙනවා ඒ නිසා ඉන්නේ මොකද්ද සම්මිති කක්ෂ දෙකයි හරි අපි එහෙනම් දෙවෙනි කොටසට යමු මොකද්ද පළවෙනි ප්‍රශ්නය තව ප්‍රශ්න හතරකට එනවා අපි ඔක්කොම සාකච්ඡා කරනවා මුල් ප්‍රශ්නේ පරිමාව මයින සම්මත ඒකක දෙක මොකද්ද පරිමාව මයින සම්මත ඒකක මේ හදන්නේ ලොකු ප්‍රශ්න අංක 1 A ගේ රෝම ඉලක්කම් 1 පරිමාව මයිනවා ඝන සෙන්ටිමීටර වලින් මයිනවා ඝන මීටර වලින් මයිනවා හරිද රූපයක් දීලා තියෙනවා ඒකේ තියෙනවනේ 12ක් මේක දාලා තියෙන සාමාන්‍ය මෙන්න මේ හරියට වගේ මේක තියෙනවනේ 12ක් සම්පූර්ණ එකාගේ අහන්නේ මේ කෑල්ල තමයි පිළිලා තියෙන්නේ ඔයාලට පේනවද මේක නිකන් මේ කෑලි තුනකට කැඩුවට පස්සේ මේ කෑලි තුනකට කඩලා වගේ වක් නම් මේ කෑලි දෙකේ 12ක් තියෙනවා නම් එක කෑල්ල කීයද 6යි මේකේ 6යි මේකේ 6යි එහෙනම් මේකේ කීයක් වෙන්න ඕනද 6ක් එහෙනම් කීයද දෙන්නේ 18යි ඒකකය cm හිමානය කරා තුන්වෙනි ප්‍රශ්නේ මේ තියෙන දෙක තුන්වෙනි එකේ කියනවා පැත්තක දිග 3 cm ඝනකයක පරිමාව ඝනකයක් කියන්නේ මොකද්ද දිග පළල උස සමානයි 3යි මේ පැත්තටත් 3යි උසත් 3යි එහෙනම් පරිමාව හොයන්නේ කොහොමද පරිමාව හොයන්න පුළුවන් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස දිගත් 3යි සෙන්ටිමීටර් සෙන්ටිමීටර් නේ ඔව් 3යි සෙන්ටිමීටර් පළලත් 3යි සෙන්ටිමීටර් උසත් 3යි සෙන්ටිමීටර් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි සෙන්ටිමීටර්ගේ ඝනය කියලා උත්තරේ එනවා හරිද
හතරවෙනි ප්‍රශ්නේ. මේ එහෙම ඝන ගා බැහැරදි පෙට්ටියක් තියෙනවලු. ඒ පෙට්ටියේ පරිමාව හොයන්න. ලේසි නේ. මේ පැත්තට 6යි 6යි 9යි. දැන් මේකේ පරිමාව හොයන්නේ අරින් වගේම පරිමාව. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ. දිග කීයද? 9 සෙන්ටිමීටර්. පළල 6 සෙන්ටිමීටර්. උසත් 6යි. එහෙනම් නම්බරක් 6 කීය දෙන්නේ? 54යි. ආයි එක 6ෙන් ගුණ කරන්න ඕනේ සෙන්ටිමීටර් ගේ තුන්වෙනි බලය. 6 වරක් 4 24යි. 4 විතරයි දෙකක් ඉතුරුයි. 6 වරක් 5 30යි 32යි 32යි. එහෙනම් අපි නම 324යි ඝන සෙන්ටිමීටර් කියලා. හරි. ඒ ප්‍රශ්නෙත් ඉවරයි. තව එකක් තියෙනවා. මෙම පෙට්ටිය මුල් බිඳීම පිළිවීම සඳහා දිග 3යි ගණන කීයක් මොකද කලින් වගේම තමයි. දිග 3යි ඈ. ඒත් මට කියන්න මේ පැත්තට පෙට්ටි කීයක් දාන්න පුළුවන්ද? මේ පැත්තට පෙට්ටි 2යි. මේ පැත්තට පෙට්ටි 2යි. මේ පැත්තට පෙට්ටි 3යි. එහෙනම් යට තට්ටුවේ මේ පැත්තට 2 ගානේ 3ක් කියන්නේ යට තට්ටුවේ 6ක් තියෙනවා. 6 ඒවා 2ක්. කීයද ඉන්නේ? 12යි. නැත්තම් මේක අපි ගුණ කරන්න ඕනේ. දිග අතර පළල අතර උස අතර. දෙක වගේ තුන් ගුණයක් වගේ දෙගුණයක්. කීයද ඉන්නේ? 12යි කියලා උත්තර එනවා. එහෙනම් පෙට්ටි කීයක් දාන්න පුළුවන්ද මේකට? 12ක් දාන්න පුළුවන්. B ප්‍රශ්නේ. කිරි බෝතල් ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඔන්න දින 5 දිනක සිටින සහන්ගේ නිවසට දිනපතා රැගෙන එන කිරි බෝතලය මෙහි දැක්වෙනවා. කිරි බෝතලයක් ඈ. ඒක දීලා තියෙන්නේ මිලිලීටර පළවෙනි ප්‍රශ්නේ 1375. මේ තියෙන අපි B පාර්ට් එක. මේකේ පළවෙනි ප්‍රශ්නේ කියනවා 1375 මිලිලීටර් මොකක් වඩ පත් කරන්න කියන්නේ ලීටර් හා මිලිලීටර්. අපි බලන්න ඕනේ. 1 ලීටර් කියන්නේ 1000යි මිලිලීටර්නේ. එහෙනම් මිලිලීටර් ගොඩේ කීයක් තියෙන පුළුවන්ද? 999ක්. 1000ක් වෙච්ච එකම ලීටර් වලට යනවා. 999ක් කියන්නේ ස්ථානීය ගෑන් කීයද? 3යි. නැත්තම් බිංදු කීයද 1000ට? 3යි. එහෙනම් මේකේ 3ක් මිලිලීටර්ගේ ඉතුරු එක ලීටර්ගේ. එහෙනම් එන්නේ 1 ලීටර් 375යි මිලිලීටර්. හරිද? හරි. ඊට පස්සේ කියනවනේ මෙන්න මේ කියන ප්‍රමාණයට ජලය දානවලු 150ක්. ඉතින් ජලය එකතු කරාම මොකද වෙන්නේ? එකතු කරන්න තියෙන්නේ. එහෙනම් එනවා 1375යි මේ මිලිලීටර් නේ. එකට 150ක් එකතු කරනවා. 5යි කියලා එන්නේ 12යි දෙක විතර එකක් ඉතුරුයි 5යි 1යි. එහෙනම් 1525යි මිලිලීටර් කියලා උත්තරේ එනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. මෙම මිශ්‍රණය රත් කිරීමේදී මිලිලීටර් 10ක් අපත යනවා නම් ඉතුරු වෙන ප්‍රමාණය 3. එහෙනම් 1525න් 10ක් අඩු කරන්න. ඒක දෙන්නේ 1515යි මිලිලීටර්. ඊට මොකද කියන්නේ? පවුලේ සැමට සමාන කිරි ප්‍රමාණය ලබා දෙන්න එක්කකට ලැබෙන කිරි ප්‍රමාණය. පවුලේ සැමට දෙනවා නම් පවුලේ කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක්. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ 1515 පහෙන් බෙදන්න. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නේ 1515 5 දෙනෙක් ඉන්නවනේ පහෙන් බෙදමු. 15ට 3යි 5 වරක් 3 15යි ඉතින් බිංදුවයි එක ගත්තා බිංදුවයි 15යි 3යි 5 වරක් 3 15යි ඉතින් බිංදුවයි. එහෙනම් කීය දෙන්නේ? 303යි මිලි නෑ එකිනෙකට කීයක් හම්බ වෙනවද? මිලිලීටර් 303ක්. පස්වෙනි ප්‍රශ්නේ. කිරි බෝතලයක් රුපියල් 180ක් නම් දින 6කට. එහෙනම් එකක් 180 නම් 6ක් හොයන්න කොහමද? 180 ගුණ කරනවා 6. එහෙනම් අග බිංදුව මුලින් දැම්මා. 6 වරක් 8 48යි. 8 විතරයි 4ක් ඉතුරුයි. 6 වරක් 1 6 4යි 10යි. එහෙනම් රුපියල් 1080යි. හරිද? ඊළඟ දෙවැනි එක. සරල රේඛා ඛණ්ඩයක් ඇඳලා ගහන්න හදන්න තියෙන්නේ.
මුලින්ම කියනවා සෙන්ටිමීටර් 5ක් දිග සරල කොහොම සෙන්ටිමීටර් 5ක් රූල දීලා සෙන්ටිමීටර් 5ක් අඳින්නේ. ඊට පස්සේ මම යටින් අඳින්න. ඒක මොකද්ද AB. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? BED 120 කොන. එහෙනම් කවකට කෝණමානේ තියලා මේ AB බාහුවක් වෙන්න මේ පැත්තට සෙට් වෙන්න කෝණමානෙන් ගානට 120යි අංශක කෝණයක් මයින්න. හරිද? කෝණමාන තිබ්බා මෙහෙම තිබ්බා මේ පැත්තෙන් නම් මයින්න ඕනේ. බිඳුව මේ පැත්තට සෙට් වෙන්න ගානට 120ක් මැන්න. ඊට පස්සේ කියනවා BC 6ක් වෙනවනේ. එතකොට මේකෙන් නම් 6 සෙන්ටිමීටර් මයින්න. ඔය මෙතන කියලා. මෙතන තමයි C. එතකොට මේ පැත්තට 6යි සෙන්ටිමීටර් මෙහා ආවේ 5යි සෙන්ටිමීටර නේ. ඊට පස්සේ විහිත් චතුරස්‍රය කෝඩුව භාවිතයෙන් කොහොමද කරන්නේ? රූල මේ සරල ධාරය මේ පැත්තට තියලා විහිත් චතුරස්‍රය මෙහෙම තියෙනවා. සරල ධාරය තිබ්බා මෙහෙම තිබ්බා. එතකොට මේ රේඛාව මෙහෙම කරලා දික් කරගෙන මේ රූල තිබ්බට පස්සේ රූල දිගටම තියෙනවනේ. දැන් විහිත් චතුරස්‍රය තියලා මෙතන ඉඳන් මෙතනට මොකද්ද මයින්නේ? උස මැන ගන්නවා. තිබ්බා මේ තියෙන සරල ධාරය තිබ්බා. මේක කෙලින් මෙහෙම කරලා වෙන්න තිබ්බා. මෙහෙම කරලා ගෙනියද්දි අපිට ගානට මෙතන ඉඳන් මෙතනට ගානට ලම්බක උස විහිත් චතුරස්‍රය භාවිත කළොත් හොයන්න පුළුවන්. ඒ ලම්බ උසම මෙහෙට ගෙනල්ලා මොකද කරගන්න ඕනේ? මොකද කරන්නේ? මාක් එකක් දාගන්න. හරිද? මාක් එකක් දාගත්තට පස්සේ අපිට මොකද්ද කරන්න පුළුවන්? සමාන්තර රේඛාවක් ඇඳගන්න පුළුවන්. ඔන්න මාක් එකක් දාගමු. ඔන්න තිබ්බා. මම තියාගත්තේ උස මාක් කරගත්තා. ඔයා මෙතනින් මාක් එකක් දාගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම යා කරා. හරිනේ? යා කරා. යා කරාට පස්සේ මොකද වෙන්නේ? කියන්නේ දැන් අපි හරියටම දිග දන්නවද? නැහැ. හැබැයි අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. මෙතන 5 සෙන්ටිමීටර නම් මෙතන කොච්චරක් වෙන්න ඕනද? 5ක්. එහෙනම් රූල තියලා 5 සෙන්ටිමීටර වලින් මාක් එකක් දාගන්න. එතකොට මෙතන කීයද? 5යි සෙන්ටිමීටර. ඊට පස්සේ මේ ලක්ෂ දෙක යා කරා නම් මේ ලක්ෂ දෙක යා කරා නම් අපිට D ලක්ෂය හරියටම හොයාගන්න පුළුවන්. ඔන්න ඔහොමයි තමයි. මේක ක්‍රමයක් ඈ. තව මොකක් ක්‍රමයක් ඔයගලන්ට ඒ වෙලාවේ හිතනවා නම් වැරදි නම් හරිද වැරදිද කියලා දැනගන්න WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාලා අහන්න. හරිද කියලා ක්‍රමේ හරි නම් මම කියන්න. හරි. ඊළඟ කෝණය මයින්නලු DAB. මෙතන එන්නේ අංශක 60යි. කීයද එන්නේ අංශක 60යි කියලා එන්නේ. හරි තුන්වෙනි ප්‍රශ්නේ. කුලක වල කියනවා මතුකම යන වචනය අකුරු වෙන් රූප සටහනක වෙන් රූප සටහන තුන්වෙනි වෙන් රූප සටහන. එතකොට අපිට තියෙන්නේ මතුගම. M A T H U M A T H U G A M A. එකක් එකපාරයි ඈ. හරි. එතකොට මේක මොකක් කියලා නම් කරන්න ඕනේ? E කියලා නම් කරන්න ඕනේ. අවයව ඇසුරෙන් ලියන්නලු. ඉතින් පළවෙනි එක අවයව ලියන්නේ. P කියලා කුලකය තියෙනවා. සංගල වරහන් ඇතුලේ කමා දාන්න ඕනේ. M A T H U G A M A. එහෙනම් මෙච්චරයි. පාදවලක නිශ්චිත හඳුනාගන්න පොදු ලක්ෂණ ගැන ලියා දක්වන්න. මේ මොකක්ද තියෙන්නේ? ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7 ළඟට තියෙන ප්‍රථම සංඛ්‍යා 11නේ. එහෙනම් මේ කීයකට ප්‍රථම සංඛ්‍යාවද? 10ට අඩු ප්‍රථමක සංඛ්‍යාව. එහෙනම් පොදු ලක්ෂණයක් මගෙන් ලියන්න කියන්නේ B ප්‍රශ්නෙට ඔකට කරන්න ඕනේ capital B මොකද්ද? 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. හරිද? හරි. C ප්‍රශ්නේ. මතුගම සිට ABC නගර තුනක් සඳහා පිළිවෙලින් මිනිත්තු 12යි 15යි 30කට වරක් බස් රථ ධාවනය වෙනවලු. මුලින්ම බස් රථ සෙට් එක තුනම එකපාර ගිහින් තියෙන පෙරවරු 8ට. බස් රථ තුනම පිටත් වීම නැවත බස් රථ තුනම එකට පිටත් වෙන වේලාව. ඔන්න E කියලා බස් එකක් තියෙනවා. D A කියන බස් එක කියන්නේ කීයෙන් කියලා 12න් 12ට. එහෙනම් 12 24 36 48 60. මම 60 නතර කරනවා ඈ. B කියන එක යන්නේ 15න් 15 නේ. එහෙනම් 15 30 45 60. එතකොට C කියන එක යන්නේ 30න් 30. එහෙනම් 30යි මොකද්ද? 60යි.
එහෙනම් මුලින්ම මේ බස් තුන ගිහින් තියෙනවා අටට. ආයි මේ බස් තුනම පේනවද ගානට මිනිත්තු 60කට පස්සේ. 60කට පස්සේ මේ බස් තුනම එකපාර යනවා. එහෙනම් මිනිත්තු 60ක් කියන්නේ පැය එකයිනේ. මම මේකට පැයක් ඉතුරුට පස්සේ කීය දෙන්නේ? පෙරවරු 9යි. එහෙනම් පෙරවරු 9ට තමයි මේ බස් තුනම එකපාර යන්නේ. මේ ඇත්තට මේ මොකද අපි වෙලා තියෙන්නේ? කුඩාම පොදු ගුණාකාරය. මේ 12 15 30 කූපෝකු හෙව්වත් වඩන්නේ මේ උත්තරේම තමයි. හරි. හතරවෙනි ප්‍රශ්නේ. ඝනක රාමුවකින් දක්වන්න කියලා තියෙන්නේ. ඝනක රාමුවක් ඇඳලා දක්වන්නලු. තියෙනවා ඉලක්කම් සෙට් 4ක්. මේ දෙන පූර්ණ සංඛ්‍යාව එතකොට 1. ඉතින් පළවෙනි දශම ස්ථානයේ 1යට 10. 1යට 100. 1යට 1000. 3යි. 1යි 2යි 3යි. බිංදුවයි 2යි. 1යි. භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාව ලෙස දක්වන්න. 13. ඔයාලට පේනවද 20 කියන එක 5න් ගුණ කරොත් 100ක් වෙනවා. එහෙනම් මම උඩත් ගුණ කරනවා 5න් යටත් ගුණ කරනවා 5න්. ඒක දෙන්නේ 5 වරක් 13 65යි. නැත්තම් 5 වරක් 3 15යි එකක් එකතුයි 5 වරක් 1 5යි 1යි 6යි. 20 5ක් 100යි. එහෙනම් සංඛ්‍යාවක් 100ෙන් බෙදනවා කියන්නේ දශමද කී පාරක් පයින්න ඕනද? දෙපාරක් පයින්න ඕන. එහෙනම් 1යි 2. එහෙනම් එන්නේ දශම 6යි 5. අපි මෙහෙම තියන්නේ ඉස්සරහින් බිඳුවක් දානවා 0.6යි 5. ඔයාලට ඕන නම් 13 20ෙන් බෙදලා උත්තරේ ගන්නත් පුළුවන් නේ. ඊළඟ සුළු කරන්න. එකයි දශම 0.4යි 5 ගුණ කරන්න අනු 9. දශම සංඛ්‍යා ගුණ කරද්දී දශම අමතක කරන්න. සාමාන්‍ය විදිහට ගුණ කරන්න. 9 වරක් 5 45යි 5 විතරයි 4ක් ඉතුරුයි. 9 වරක් 4 36යි 36යි 4යි 40යි. බිංදුව විතරයි 4ක් ඉතුරුයි. 9 වරක් බිංදුව 0.4යි 4යි 9 වරක් 9යි. හැබැයි දශම අමතක කරලා අපි ගුණ කරාට ඇත්තම සංඛ්‍යාව දශම සංඛ්‍යා කියත් තිබුණු ගුණ කරපු සංඛ්‍යා දෙකේ 1යි 2යි 3යි මේක දශම නැහැ. එහෙනම් උත්තරේට දශම සංඛ්‍යා 1යි 2යි 3ක් වෙන්න දශම තියා ගන්න ඕනේ. දැන් උත්තරේ එන්නේ කීයද? 9.4යි 0.5. ඊළඟට කියනවා ග්‍රෑම් සහ මිලිග්‍රෑම්. ග්‍රෑම් 12යි 530යි. හතරෙන්. මුලින්ම චෙක් කරන්න ඕන ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වල ස්ථානීය අගයන් එක හරියද කියලා. ස්ථානීය අගයන් චෙක් කරොත් ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් නම් 1000ක් නේ. එහෙනම් 1000ට නොදී නැත්තම් 1000ක් සෙට් නැතුව උඩරිම තියාගන්න පුළුවන් 999 999 කියන ඉලක්කම් 3යි. ඉලක්කම් 3ක් කියන්නේ ස්ථානීය අගයන් 3යි. එහෙනම් 3 තියෙනවා. ප්‍රශ්නයක් නෑ, හදන්න දෙයක් නෑ. සාමාන්‍ය විදිහට ගුණ කරන්න. 4 2 8යි. 4 3 12යි. දෙක විතර එකක් ඉතුරුයි. 4 5 21යි 21යි. දෙකක් ඉතුරුයි. 4 2 8යි 2 10යි. එකක් ඉතුරුයි 5යි. එහෙනම් එනවා 50යි ග්‍රෑම් 128යි මිලිග්‍රෑම් කියලා. හරිද? ඔව්. ඒවල කියනවා මේ සමාන අකට කැලි 7ක බරක්. මොකම 7ක බර දන්නවා නම් එකක හොයන්නේ කොහොමද? ඉතින් 7ෙන් බෙදලානේ. ඒක කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන්නේ. 3.7යි 5යි 2. මේ ග්‍රෑම් වලින් කරන්නේ මොකද්ද? 1 කිලෝග්‍රෑම් කියන්නේ 1000යිනේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්නේ එතකොට එකක් 1000ක් වෙලා ලොකු වෙලා එහෙනම් ಗುಣ වෙනවා 1000. මේක 1000න් ಗುಣ කරන්න. 1000 බිංදු 3 කියන්නේ දශම කී පාරක් පයින්න 3 පාරක්. 1 2 3. එහෙනම් කීයද? 3752යි ග්‍රෑම්. හැබැයි මේක 7කනේ එහෙනම් මේක 7ෙන් බෙදන්න ඕනේ. 3752යි බෙදනවා 7ෙන්.
3 නෑ 34 5යි 4ක් 5 35යි දෙකක් ඉතුරුයි 25ට 3යි 4ක් 3 21යි 4ක් ඉතුරුයි 42ට 6යි 42යි එන එන්නේ කීයද 536යි රෑම් කියලා උත්තරය. හරි. පස්වෙනි එක. වන්දින කේස් එක නේ. දශකයේ සහස්‍රකයේ සීවස ටික හොයන්න තියෙන්නේ. දශකයේ හොයන්න 10න් බෙදලා. සීවස 100යි. සහස්‍රකයේ 10යි. බලමු. මේක හොයන්න කියලා තියෙන්නේ 2023. එතකොට මේක දශකයේ හොයන්නේ 10න් ඈ. දශම දෙක පාරක් පයින්නවා. 202.3යි. මට කියන්නේ 202 පාස් කළා නේද? 202.3යි පාස් කළා කියන්නේ මෙයාම අයිති වෙන්නේ 203ට. මේ දශකය. සියවස. සියවස බෙදන්නේ නම් කීයද 100යි. 2023 100න් බෙදනවා. 100 බෙදන දශකයේ පාරක් පයින්නවද? දෙපාරක්. එහෙනම් 20.2.3යි. 20 පාස් කළානේ 20යි දශම ගණනක් තියෙනවනේ. එහෙනම් මේකයි තියෙන්නේ 21ට. සහස්‍රකය. සහස්‍රකය. එහෙනම් 2023 සහස්‍රකය වෙන්නේ 10න් බෙදලා. බිංදු 3යි කී පාරක් පයින්නවද? 3 පාරක්. 1යි 2යි 3යි. එහෙනම් එන්නේ 2.0.3. මේ 2යි දශම ගණනක් තියෙනවනේ. මේ දශම බිංදුවයි 2යි 3ක් කර තියෙනවනේ. මේ ආයිත් වෙන්නේ 3ට. ඔයගොල්ලෝ මේ 2026 ඉන්නේ මේ අවුරුදු 2026 2027 වෙන්න පුළුවන් 2028 වෙන්න පුළුවන්. මේ අවුරුද්දට අනුව 2026 එහෙනම් 2026 දැම්මොත් මොකද වෙන්නේ? ඒත් වෙන්නේ 202.6 නිසා 203ම තමයි. අනිත් ඒවා වෙනසක් වෙන්නේ නැහැ. හරි. අධික වර්ෂ තෝරා ලියන්න. අධික වර්ෂයක් හොයන්න කොහොමද? මුලින්ම බලන්න ඕනේ 100 ගුණාකාරයක්ද 100 ගුණාකාරයක් නෙමෙයිද? 100 ගුණාකාරයක්ද 100 ගුණාකාරයක් නෙමෙයි. දැන් මේකේ 100 ගුණාකාර මොනවද තියෙන්නේ? 1600 තියෙනවා. මේක 100 ගුණාකාරයක් නිසා අපි බලන්න ඕනේ මේක 400න් බෙදනවා. 1600 400න් බෙදනවනේ. බින්දකට බින්දකයි බෙදුණා නේද? එහෙනම් 1600 කියන්නේ අධික අවුරුද්ද. දැන් බලන්න 100 ගුණාකාර නෙවෙයි අනිත් ඔක්කොම. එහෙනම් 100 ගුණාකාරයක් නෙවෙයි නම් සාමාන්‍ය විදිහට 4ෙන් බෙදනවා නම් ඒක අධික අවුරුද්දක්. අවුලක් නැහැ. සංඛ්‍යාවක් 4ෙන් බෙදනවද කියලා චෙක් කරන්න. සංඛ්‍යාවක් 4ෙන් බෙදනවද කියලා චෙක් කරන්නේ අග ඉලක්කම් දෙක දිහා බලන්න. මේ අග ඉලක්කම් දෙකෙන් හැදෙන සංඛ්‍යාව 4ෙන් බෙදනවා නම් සම්පූර්ණ සංඛ්‍යාවම 4ෙන් බෙදෙනවා. බලමු අග ඉලක්කම් දෙක. 2007 අගට තියෙන 0.4 7 බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 1956 56 56 බෙදනව නේද? 5ට 1යි එකක් ඉතුරුයි 16 4යි. 56 බෙදනවා. එහෙනම් 1956 56 බෙදනවා කියන්නේ මේ සම්පූර්ණ සංඛ්‍යාවම 4ෙන් බෙදනවා. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ මේක අධික අවුරුද්දක්. ඊට පස්සේ 74 බෙදනවද 4ෙන් අධික අවුරුද්දක් නෙවෙයි. 1506 අගේ ඉලක්කම් දෙකෙන් හැදෙන්නේ 6. එතකොට 6 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් සම්පූර්ණ සංඛ්‍යාවම 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. එහෙනම් මොනවද අධික අවුරුදු? 1600යි 1956යි. දිලිප්ගේ උපන්දිනයක් දීලා තියෙනවා. ඊට පස්සේ දවසක් දීලා තියෙනවා. වයස කියන්නේ. වයස වෙන්නේ කොහොමද? ඉතින් වෙනසනේ. ඉපදිච්ච දවස් ඉඳන් දැන් ඉන්න දවසට වෙනස. එහෙනම් වෙනසක් වෙන අඩු කරලා. එහෙනම් අඩු කරමු. අවුරුදු මාස දින. අවුරුදු මාස දින. අපි මේ මොන ප්‍රශ්නද කරන්නේ? පස්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එක. අවුරුදු කීයද? 2009 ලොකු එකෙන් පොඩි එකෙන් අඩු කරන්න වෙන්නේ. දැන් 2023 9යි 1. අපි අඩු කරන්න ඕනේ 2012 11යි 4. අඩු කරන්න. දැන් බලන්න එකෙන් 4ක් අඩු කරන්න බෑ කියලා දැක්කමම තේරෙනවා. දැන් යහපැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. යහපැත්තෙන් එකක් ඉල්ල ගත්තොත් එන්නේ කවුද? මාසයක් නෙන්නේ. මාසයක්නේ ඉල්ලගන්නේ. මාසයක් කියන්නේ දවස් කීයද? දවස් 30යි.
එහෙනම් මේ පැත්තෙන් ආපු දවස් 30යි මේ දවස් එකයි ඔක්කොම කීයද දවස් 31යි. දැන් මෙතන කීයක් තියෙන්නේ 9ද නෑ 8 හරි. එහෙනම් 31කින් තමයි 4ක් අඩු වෙන්නේ. එකෙන් 4ක් බෑ මෙතන 1ෙන් 4ක් 7යි මෙතන තියෙන තොර 2. දැන් 8ෙන් 11ක් පුළුවන් ද බෑනේ මේ පැත්ත එකක් ඉල්ල ගන්නවා. මේ පැත්තෙන් කිව්වට කවුද එන්නේ? අවුරුද්දක් නේ එන්නේ. දැන් මාසයක් කියලා ආවට මෙහෙට එන්නේ දින 30ක්. අවුරුද්දක් ආවට මාස වලට දැනෙන්නේ කීයක්ද? මාස 12ක්. එහෙනම් මෙතන දැන් 23 22 මේ ආපු එක මෙහෙට දැනෙන්නේ 12ක් විදිහට. ඒ 12යි මෙතන දැන් තවත් 8ක් තියෙනවනේ. එහෙනම් ඒ 12යි මේ 8යි ඔක්කොම 20යිනේ. එහෙනම් 20ෙන් තමයි 11ක් අඩු කරන්නේ. බිංදුවෙන් එකක් බෑ මේ පැත්තෙන් කියලා ගත්තම 10න් එකක් 9යි. එහෙනම් මේකෙන් බිංදුව. අඩු කරමු. බිංදුවයි 1යි බිංදුවයි බිංදුව. එහෙනම් එන්නේ කීයද? 10යි අවුරුදු 9යි මාස 27යි දින. එතන උත්තරේ. හරි. ඊට පස්සේ කියනවා දිලීප් කියන ඇගනේ ඉපදෙන විට දිලීප්ට වයස අවුරුදු 5යි මාස 2යි දවස් 3ක්. කියන්නේ දිලීප් ඉපදිලා අවුරුදු 5කට දවස් මාස 2කට දවස් 3කටත් පස්සේ තමයි නංගි උපදින්නේ. එහෙනම් අපිට ඒක හොයන්න පුළුවන් කොහොමද? දිලීප්ගේ උපන්දිනේට අර ටික එකතු කරනවා. ඔව්. අදුම් බලන්න. අවුරුදු මාස දින අවුරුදු තියෙන්නේ එයාගේ උපන්දිනේ තියෙන්නේ 2012යි 11යි 4 නංගි ඉපදිලා තියෙන්නේ අවුරුදු 5යි මාස 2යි දවස් 3කට පස්සේ එකතු කරලා බලමු හතයි බිංදුවයි මා දවස් 7ක් 30ක් නේ තියාගන්න බැරි 7ක් පුළුවන් කීයද එන්නේ 10 13ක් තියාගන්න පුළුවන්ද අවුරුද්දක් වෙනව නේද 12 එහෙනම් 13ක් තියාගන්න බෑ මොකද කරන්නේ මේ 13න් 12 අවුරුද්දක් විදියට අපි එහා පැත්තට යවනවා එහෙනම් 12ක් ගියාම කීයද ඉතුරු වෙන්නේ 1යි එහෙනම් මේ පැත්තට ආපු 1යි මේකයි 3යි 3යි 5යි 8යි 1යි එහෙනම් ඇත්තටම කිව්වොත් 2018 ජනවාරි මාසේ 7 වෙනිදා තමයි කවුද නංගි ඉපදිලා තියෙන්නේ හරිද ඊළඟට 6 වෙනි එක සුළු කරන්නේ සුළු කරන්න කියලා දීලා තියෙනවා මේ හදන්නේ 6 වෙනි එක 3න් 2 3න් 1 හරයන් සමානයි පොදු හරයක් ගන්න දෙයක් නැහැ කෙලින්ම 3න් 2 එකතු කිරීම 1යි 3න් 3යි එහෙමත් නැත්නම් 1යි කියලා ගන්න පුළුවන් ඊළඟ මේ පැත්තෙන් හදන්න 3යි 7න් 6 අඩු කිරීම 1යි 5න් 3 ක්‍රම දෙකකට හදන්න පුළුවන් පළවෙනි ක්‍රමය සහ වැදගත්ම ක්‍රමය මේක පුරුදු වෙන්න ගොඩක් වෙලාවට කියන්නේ මේක ගැටලුවකින් තොරව හදා ගන්න පුළුවන් අනිත් ක්‍රමයට මේ පූර්ණ සංඛ්‍යාව විතරක් විතර හදන්න කියලා අනා ගන්න අවස්ථාව ඕන තරම් තියෙන නිසා මේක පුරුදු වෙන්න 7 වරක් 3 21යි 21යි මේ 6යි 27යි එහෙනම් 7න් 27 භාග පාඩමේ වීඩියෝ එකක් තියෙනවා බලන්න මෙතන 5 වරක් 1 5යි මේ 5යි 3යි ඔක්කොම 8යි හරය වෙනසක් වෙන්නේ දැන් පොදු හරයක් හදාගන්න එපැයි පොදු හරයක් හදාගන්න තියෙන හොඳම ක්‍රමය කියන්නේ හොඳම ක්‍රමය නෙවෙයි තේරුම් ගැනීමේ අපහසු ළමයෙක්ට ගාන හදාගන්න ගාන ගොඩ දාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මම දැන් කියලා දෙන්නේ ප්‍රතිවිරුද්ධ හරයන්ගෙන් ගුණ කර මේ භාගයේ ගුණ කරන්නේ ප්‍රතිවිරුද්ධ එකගේ හරය කවුද 5නේ එහෙනම් උඩත් 5න් යටත් 5න් ගුණ කරනවා මේ භාගයේ ප්‍රතිවිරුද්ධ එකගේ හරය කීයද 5 නිසා තමයි මේක ගුණ කරන්නේ මේ සංඛ්‍යාව ගුණ කරන්නේ ප්‍රතිවිරුද්ධ එකගේ හරය කවුද 7නේ උඩත් 7න් දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න 5 වරක් 27 5 වරක් 7
35යි. 5 විතරයි 3ක් ඉතුරුයි. 5 වරක් 2 10යි 3යි 13යි. 4 5 35යි. ඍණ 35යි කී දෙන්නේ? 8 වරක් 7 56යි. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට මේ ටික අඩු කරලා දාන්න තියෙන්නේ. පොදු හරය සමානයිනේ. එහෙනම් 35 පොදු හරය විදිහට ගත්තා. 135න් 56ක් අඩු කරනවා. බඩු අඩු කරලා මේ ලකිල ගත්ත කීය දෙන්නේ 9යි මෙතන 2 12න් 12න් 5ක් 7යි. එහෙනම් කීය දෙන්නේ 79යි. හරය වෙනසක් එනවද? නෑ 35ම තමයි. අවුලක් නෑ. හරි. මම අනිත් ක්‍රමයටත් ඕනනම් පෙන්නන්නම්. මේක මගන්න. මේක පුරුදු වෙන නැති තරමට හොඳයි. මේක එන වදයක් වෙනවා. මම ලියා ගත්තා 3යි 7න් 6 1යි 5න් 3. නේ පූර්ණ සංඛ්‍යා. එහෙනම් මේ තියෙන්නේ 3 අඩු කිරීම එකනේ. ඒක වෙනම. මෙතන තියෙන්නේ 7න් 6 අඩු කිරීම 5න් 3. හැමතිස්සෙම මේක හරියනවා කියලා ගන්නවා. ඒක හරියනවා. සුළු කිරීම වරදින්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. කියන ඔයගොල්ලන්ට පැටලෙන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. ප්‍රතිවිරුද්ධ හරයෙන් ගුණ කරමු. මෙයත් 5න් මෙයත් 5න්. මෙයත් 7න් මෙයත් 7න්. 5 6 30යි 35යි 21යි 35යි. ඉතින් එන්නේ උත්තරේ 2යි. එහෙනම් 2ට 35න් 30 අඩු කිරීම 21. එහෙනම් 2ට 35න් කීය දෙන්නේ 20. ඔව් sorry 35න් 9යි. එහෙනම් මේක එකතු කරාම එන්නේ කීයද? 2යි 35න් මේ එකම තමයි මෙතනක් තියෙන්නේ හොඳේ. 35ව 2ක් 70යි 70යි 9යි එකම එක තියෙන්නේ. හරි. සරල රේඛාවක් අසුරින් හොයන්න කියලා තියෙන්නේ. හොයමු. නිකන් උත්තර දෙන්න කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. සරල රේඛාව අසුරින් හොයන්න ඕනේ. සරල රේඛාව තියෙනවා. බිඳුව මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඔහොම තියෙනවා ඈ. අපිට කියන්නේ ඍණ 5 එකතු කිරීම ධන 4. එහෙනම් මුලින්ම ඍණ 5ට යන්න ඕනේ. එහෙනම් එකපාර ඍණ 5ට අපි ගියා. එහෙනම් ධන පැත්තකෝ මේ පැත්තේ නේද ධන සංඛ්‍යා ටික තියෙන සංඛ්‍යා රේඛාව. එහෙනම් ධන පැත්තට ගියක් යනවද 4ක්. 1යි 2යි 3යි 4. එහෙනම් කොතනද ඉන්නේ? එහෙනම් උත්තරේ එන්නේ කීයද? ඍණ විහිදුවා ලියන්න. අපි හදන්න 6 වෙනි ගානේ. එහෙනම් 4 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y. x ගියගේ 3යිලු y ගියගේ 6යිලු. එහෙනම් මේ 4 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y ට x තියෙන දැන්න කීයක් දාන්න ඕනේ? 3. වරහ නැතුනේ. y තියෙන දැන්න දාන්න ඕනේ 6. 4 3 12යි. 12 3 36යි. 36 6න් ගුණ කරන්න ඕනේ. ඊයේදී 6 වරක් 36යි. 3ක් ඉතුරුයි. 6 3 18යි. 3යි 18යි 3යි 20. එකයි කියලා උත්තර එනවා. එහෙනම් 216 කියලා එනවා. මේ ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි 4යි x වර්ගය y නේ. එහෙනම් ඊළඟ ක්‍රමය 4යි x ෙන් දැන්න දාන්න කීයද? 3. එහෙනම් 3 වර්ගය 6. y වෙනුවට දාන්නේ 6. y ෙන් දැන්න 6. 4යි 3 වර්ගය 3 වරක් 3 කීයද? 9යි 6යි 36යි. 4 9 36 වරක් 6 ආයෙ එනවා 210. හරිද? අපිට මෙහෙම හදන්න පුළුවන් ඈ. ක්‍රම දෙකකින් කැමති එකක් හදන්න. ගහ පැත්ත. අන්තිම ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ. බලමු. ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා. වර්ගඵලය සම්පූර්ණ ආර්ධන පත්‍රයේ වර්ගඵලය රූපය අඳගමු. මේ 7 වෙනි ප්‍රශ්නේ අපි හදන්නේ අන්තිම ප්‍රශ්නේ.
මෙයත් 3යි මෙයත් 3යි. මේ සම්පූර්ණ එක 8යි මෙයා 12යි. පළවෙනි ප්‍රශ්න කියනවා වර්ගඵලයේ සම්පූර්ණ එක ලොකුම එකාගේ වර්ගඵලය හොයන්න කොහොමද? වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. දිග කීයද? 12යි සෙන්ටිමීටර නේ. ඒක කෝණේ පළල කීයද? 8යි සෙන්ටිමීටර. එහෙනම් මට කියන්නේ 12 96යි වර්ග සෙන්ටිමීටර. සැරසිල්ල සඳහා මේ චූටි කැලේ නේද වෙන් කරලා තියෙනවා කියලා කියන්නේ. දැන් අපි සැරසිල්ල සඳහා හොයාගන්නේ කොහමද? මේකේ ඒත් වර්ගඵලය සමානයි. දිග ගුණ කිරීම පළල. දිගත් 3යි සෙන්ටිමීටර පළලත් 3යි සෙන්ටිමීටර 3 වරක් 3 9යි සෙන්ටිමීටරගේ වර්ගය. රිබන් පටියක් අලවන්න ඕන. රිබන් පටියක් වටේ ලුමියේ වටේ අලවන්න ඕනේ. වටේ අලවන්නේ කොහොමද? වටේ පරිමිතිය. වටේ දිග එකතු කරන්න බැරි හැරනේ. එහෙනම් මේකේ පරිමිතිය හොයන්න ඕන. පරිමිතිය හොයන්න මේ පැත්ත 12 නම් මේ පැත්තත් 12යි මේ පැත්ත 8යි මේ පැත්ත 8 නිසා. එහෙනම් 12යි 12යි 8යි 8යි. කීයද? 12යි 12යි 24යි 8යි 8යි 16යි ඔක්කොම එනවා 40යි සෙන්ටිමීටර කියලා. හරිද? ඊ ප්‍රශ්නේ. මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. මෙයා 15යි මෙයා 9යි මෙයාගේ පරිමිතිය සමානයිලු මෙයාට. මෙයාගේ පරිමිතිය මෙයාට සමානයිලු. එහෙනම් 15යි මෙතනත් 15යි. මෙතන 9යි මෙතනත් 9යි. ඔක්කොම කීයද එන්නේ? 15ව 2ක්. 9ව 2ක්. ඔක්කොම වටේ දිග එකතු කරලා පරිමිතිය එන්නේ. දැන් 15යි 15යි 30යි 9 9 18යි ඔක්කොම එනවා 48යි සෙන්ටිමීටර. එහෙනම් මේකේ වර්ගඵලය මේකට සමානයිලු. ඉතින් වර්ගඵලනේ පරිමිතිය. නම් පරිමිතිය කියන්නේ මේකේ 48 එන්නේ මේකේ සමාන පාදවල හතරක් නේ තියෙන්නේ. එහෙනම් එකක හොයන්නේ කොහොමද? සමාන ඒවල හතරකගේ 48යි. එහෙනම් එකක හොයන්නේ 48 හතරෙන් බෙදනවා කීයද එන්නේ? 12 සෙන්ටිමීටර. එහෙනම් අපිට එනවා ඒවල අගය කීයද? A සමානයි 12යි. හරි. පේපරේ උතනින් ඉවර වෙනවා. හොඳට එක්සෑම් එක ලෑස්තිලා යන්න. මේ එක්සෑම් එකට උදව්වක් විදිහට කරන්නේ. හොඳට ගිහින් පේපරේ ලියන්න. හොඳට පේපරේ චෙක් කරන්න ඔයා ලියපු උත්තර හරිද කියලා. පාඩම් ටික බලන් යන්න. මේ වගේම පේපරයක් තමයි ඔයගලන්ට හැම වාරෙම වගේ එන්නේ. ලෑස්තිලා යන්න ඔයගලන්ට good luck.